2004 වර්ෂයේ A level physics paper එකේ ප්‍රශ්න සාකච්ඡා කරන්න තමයි මේ පටන් ගන්නෙ. අපි මුලින්ම බලමු පළවෙනි ගැටලුව. පහත දැක්වෙන ප්‍රකාශනයේ I සහ V මගින් නිරූපණය වන්නේ පිළිවෙලින් ධාරාව සහ වෝල්ටීයතාවයයි C යනු නියතයකි කියලා දීලා තියෙනවා. ඒ කොටස හරියට පේන්නේ නැහැ මේ පේපර් එකේ. මෙහි KT බෙදීම Q යන පදයට මාන තියනවද මාන මොනවද කියලා තමයි අපෙන් අහන්නේ. අපි බලමු KT බෙදීම Q යන පදේ මාන හොයාගන්නේ කොහොමද කියලා. මුලින්ම ගත්තට පස්සේ මෙතන ලඝු පදයක් තියෙනවා. ලඝු පදයක් තියෙනවා නම් අපි දන්නවා ලඝු පද වලට මාන නැහැ කියලා. ඊළඟට අපිට ප්‍රශ්නේ දීලා තියෙනවා C කියන්නේ නියතයක් කියලා. දීලා නැහැ ඒක මාන තියෙන නියතයක්ද මාන රහිත නියතයක්ද කියලා. අපි ගමු C කියන්නේ මාන රහිත නියතයක් කියලා. එහෙනම් මේ පදයටත් මාන නැහැ. එහෙනම් මේ සමාන ලකුණෙන් මේ පැත්තේ තියෙන සම්පූර්ණ පදයටම මාන නැහැ. මේ සම්පූර්ණ පදයට මාන නැත්නම් සමාන ලකුණෙන් අනිත් පැත්තේ තියෙන මේ පදයටත් මාන නැති වෙන්න ඕන. එහෙනම් අපිට ගන්න පුළුවන් Q වාරයක් V බෙදීම KT වලට මාන නැහැ කියලා. එහෙනම් දැන් අපි බලමු මෙන්න මේ පදයෙන් කොහොමද KT බෙදීම Q කියන පදය හදාගන්නේ කියලා. අපිට ඒක ගන්න පුළුවන් මෙහෙම. V වාරයක් Q බෙදීම KT. එහෙනම් දැන් මම ගුණ කිරීම බෙදීමක් කරනවා. එතකොට උඩයට මාරු වෙනවා. එහෙනම් අපිට ගන්නවා V බෙදීම KT බෙදීම Q කියලා. එහෙනම් එනවා V බෙදීම KT බෙදීම Q. මෙන්න මේ සම්පූර්ණ පදයට මාන නැහැ. මේ සම්පූර්ණ පදයට මාන නැති වෙන නම් මොකද්ද වෙන්න ඕන? මේ උඩ කොටසේ මාන යට කොටසේ මාන වලට සමාන වෙන්න ඕන. උඩ කොටසේ මාන යට කොටසේ මාන වලට සමාන වුණොත් එකට එක කැපිලා මාන නැති වෙනවා. එහෙනම් KT බෙදීම Q ගේ මාන V ගේ මාන වලට සමාන වුණොත් තමයි එහෙම එකට එක කැපිලා යන්නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් KT බෙදීම Q ගේ මාන V ගේ මාන වලට සමාන වෙන්න ඕන කියලා. ඒ අනුව අපිට නිවැරදි පිළිතුර විදියට ගන්න පුළුවන් පස්වෙනි පිළිතුර. ඒ අනුව පළවෙනි ගැටලුවට නිවැරදි පිළිතුර වෙන්නේ අංක 5. නමුත් මම මෙතෙන්දී එක උපකල්පනයක් කරා. C කියන්නේ මාන රහිත නියතයක් කියලා මම උපකල්පනය කරා. ප්‍රශ්නේ දීලා තියෙන්නේ C කියන්නේ නියතයක් කියලා විතරයි. අන්න ඒ හින්දා මේ ගැටලුවට ඕල් ලැබිලා තියෙනවා. ප්‍රශ්නේ දීලා තිබුණා නම් මේ C කියන්නේ මාන රහිත නියතයක් කියලා නිවැරදි පිළිතුර වෙන්න ඕන අංක 5. ඒ අවුරුද්දේ පළවෙනි ගැටලුවට නිවැරදි පිළිතුර විදිහට අරන් තිබුණේ ඕල් කියන පිළිතුර.